ඊළඟට මෙන්න මේ graph part එක තමයි කරන්න යන්නේ. එතකොට දැනට මෙන්න මේ rules ටික කරා, multiplications and divisions ටික cover කරා, chain rule එක කරා. මේ දෙක නම් පොඩි ගෑලි දෙකක්. ඊට පස්සේ parametric එක මේකට අදාළ එකක්, ඒක ඊළඟට කරමු. දැන් කරන්න හදන්නේ මෙන්න මේ graph part එක. ඒකේ stationary points ගන්න. ඒතර මම කලින් කිව්වා වගේ අපි මේ differentiate කරලා හොයන්නේ basically the gradient එක. කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ. අපි දන්නවා ප්‍රථම linear graph එක. linear graph එක නිකන් O level කාලේදී හදන්නේ. ඔය දෙනවා. මොකක් graph එකක් තියෙනවා අපි ගන්න අර y equals mx plus c විදියට. එතකොට අපි මෙන්න මේකනේ අපි gradient එක කියලා කිව්වේ. steepness එක කියලා කියන්නේ බැම්ම කියලා හදන්නේ. m. එතකොට මෙන්න මේක හොයන එක තමයි මේකදී කරන්න හදන්නේ. එතකොට මෙන්න මගේ linear graph එක නම් කිසිම ගැටලුවක් නැහැ. graph එක ගත්ත ගමන් අපිට ගේත හැකි මොකද්ද gradient එක කියලා. හැබැයි parabolic shapes, ඒ කියන්නේ minimums or maximums එනකොට අපිට එකපාරට කියන්න බෑ මොකද්ද මේකේ minimum එක මේ gradient එක මොකද්ද කියලා. ඇයි? මේක එක එක point එකෙන් point එකට මෙතනදී gradient එක වෙනස් වෙනවා. මේ point එකේදී එකක් තියෙයි. මේ point එකේදී තව එකක් තියෙයි. මෙතනදී යද්දි තව එකක් තියෙයි. මෙතනට යද්දි තව එකක් තියෙයි. එතකොට ඕන් වගේ එකපාරට කියන්න බෑ අපිට මේ linear graph එක වගේ. එතකොට මෙන්න මේක හොයන method එක තමයි differentiate කරලා අපි හොයන්නේ අතරම. එතකොට අපි හිතමු මෙන්න මෙහෙම graph එකක් තියෙනවා කියලා y equals let's say x square plus 3x plus 2 කියලා. එතකොට අපි මේ graph එක දැක්ක ගමන් අපිට කියද හැකි මේක minimum එකක්ද maximum එකක්ද කියලා. ඒක කියද හැකි මෙන්න මේ x square term එකේ sin එක දිහා බලලා. If it's a plus sign, it is gonna be a minimum in this way. Like a minus now, the shape is gonna be a maximum. එතකොට අපි දැන් ඕක මෙන්න මේ sin එක දිහා බලන්න කිව්වේ. හැබැයි මේක අපිට differentiate කරලත් හොයත හැකි මේකේ shape එක minimum ද maximum ද කියලා. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලාම මෙන්න මේ function එක අරගෙන මෙයාව differentiate කරනවා. Let's say y equals x square plus 3x plus 2. එතකොට මේක dy by dx equals දැන් අර සාමාන්‍ය අපි differentiate කරන විදිහටම කරන්න තියෙන්නේ. මේක කිසිම ගැටලුවක් නැහැ. ඔක්කොම වෙන්වෙන්ව තියෙන්නේ. එතකොට මේකට x එන් දාත හැකි, මේකට x එන් දාත හැකි, මේක දාන්න දෙයක් නැහැ. කෙලිම constant එකක් හින්දා බිඳුවයි. අපි දැම්මොත් එනවා මෙතන 2 times x to the power 2 minus 1 කියන්නේ 1 plus 3 times මෙතන x මෙතන තියෙන්නේ 1 අඩු කිරීම 1 plus මෙතන ඉතින් කෙලිම බිඳුවයි. එතන මෙතනින් එන්නේ tx 2x plus මෙතන x 1 minus 1 කියන්නේ 0. එතකොට x to the power 0 කියන්නේ 1. 3 times 1 කියන්නේ 3 plus 0 කියන්නේ මෙතන ආන්සර් ගන්න නැහැ. හරි. ඔන්න දැන් මෙයාගේ මෙන්න මේ graph එකට අදාළව gradient එක 2x plus කියලා තමයි මේකේ දැන් අදහස. මේක differentiate කරා කියන්නේ ඕක. එතකොට අපිට පේනවාද මෙන්න මෙතන තියෙනවා අපේ අර variable එක x. මෙන්න මෙතන x එකක් එන්න හේතුව තමයි මේකයි. මේ එක point එකෙන් point එකට gradient එක වෙනස් වෙනවා. එතකොට අපි මෙතනට x වලට 1 දැම්මොත් මේ graph එකේ x coordinate එක 1 වෙන තැන gradient එක කීයද කියලා තමයි වෙන්නේ. මෙතන 1 substitute කරොත්. අපි මෙතනට x වලට 2 දැම්මොත් ඒ එන්නේ x axis එකේ 2 වලට අදාළව මේ graph එකේ 2 coordinate එකේ ඒ කියන්නේ x equals 2 කියන coordinate එකේ gradient එක කීයද කියලා තමයි එන්නේ. ඒතර දැන් ප්‍රශ්න තියෙන්නේ අපි හොයන මේ stationary points. ඒ කියන්නේ අර මොනවද හැරුම් ලක්ෂය කියන්නේ? හැරුම් ලක්ෂය කියන්නේ මෙතන minimum එකේ හරි maximum එකේ හරි ගිහිල්ලා නවතින තැන. මෙතනින් ඕම ගිහිල්ලා මෙහෙම නවතින තැන. මෙතනින් ගිහිල්ලා මෙතනින් නවතින තැන. එතකොට මෙන්න මේ point එක identify කරගන්න විදිහ තමයි දැන් මේකෙදි හොයන්නේ. එතකොට ආර පේනවද? අපි අර මොනවද linear graph වල කරා ඒකේ gradient එක මෙන්න මේ අතර නම් තියෙන්නේ අපි ඔකට plus කියලා කිව්වොත්. gradient එක මෙන්න මේ අතර නම් තියෙන්නේ ඔක minus කියලා කිව්වොත්. එහෙනම් ওই දෙකටම අතර නැතුව x axis එකට parallel යනවා නම් ඒක gradient එක 0 කියලා තමයි කිව්වේ.
එතකොට මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරලා තමයි අපි දැන් මේකේ ස්ටේෂනරි පොයින්ට්ස් වලින් මේක මිනිමම් එකක්ද මැක්සිමම් එකක්ද කියලා කියන්නේ. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේක 2x + 3. ඊට කලින් මෙන්න මේක හොයන්න වෙනවා අපිට මොනවද මේකේ සොලියුෂන්ස්. අනේ ඕන වෙන එකක් නෑ අතර මේක නම් හොයන්න. මේක ඔයගලන්ට රූට්ස් වල හැම ගන්න විදියක් නෑ නිකන් මේ සයන්ස් ටික විතරයි දීලා තින්නේ. නැත්නම් කරනවා නම් මේකේ රූට්ස් ඒ කියන්නේ මෙන්න මෙතන කියන්නේ graph එක ගිහලා x axis එක intersect වෙන තැන දෙකේ values දෙක. අර අපි හොයන්න මේක දාලා brackets දාලා හොයලා y = මෙච්චරයි y = මෙච්චරයි කියලා. මෙන්න මේ point දෙක දාලා ඊට පස්සේ උතන්ට අදාළව එන මොනවා හරි x coordinate එක substitute කරලා මෙතනින් එන sin එක check කරන්න තියෙන්නේ. එච්චරට මේක ඔයගොල්ලන්ට deep ගිහිල්ලා නැහැ නිකන් sin එක විතරයි කියලා තියෙන්නේ. එහෙනම් නිකන් මේක අර මතක තියාගත්තා නම් ඇති මේ විදිහට. එතකොට අපි ගත්තොත් dy/dx අපි දැන් කතා කරේ කලිනුත්තර අනුක්‍රමණය කියන එක මේ gradient. එතකොට ඒක ප්ලස් වැලියු එකක් නම් එන්නේ අපි කිව්වා වගේ මේ අතර තියෙන. dy/dx වල මයිනස් වැලියු එකක් නම් තියෙන්නේ මේ අතර එන්නේ. එතකොට අපි මොකක් හරි graph එකක් integrate කරලා ඒකට එන x coordinate substitute කරාට පස්සේ ඒකට ප්ලස් වැලියු එකක් නම් එන්නේ ඒ වෙලාවේදී යාගේ gradient එක තියෙන්නේ මේ අතර. මොකක් හරි වැලියු එකක් දාලා substitute කරාට පස්සේ එතනට එන්නේ මයිනස් වැලියු එකක් නම් ඒ වෙලාවේදී gradient එක තියෙන්නේ මේ පැත්තට. එතකොට ඒක මයිනස්. මොකක් හරි එකක් දාලා ඒක 0 වුණොත් අන්න ඒ වෙලාවට මේක parallel වෙනවා x axis එකට. එතකොට මෙන්න මේ විදිහට set වෙනවා නම් graph එක. ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒක කෙලින්ම maximum එකක්. හිතන්න අපි ඔකට අගයන් දාගෙන එනකොට ඒක ඉස්සෙල්ලාම පටන් ගන්නේ මයිනස් එකකින්. gradient එක මයිනස් වෙනවා. substitute කරලා පස්සේ. ඊට පස්සේ ටිකක් වෙලා දාගෙන යනකොට අන්න එකපාරට ඒක 0 වෙනවා. එතකොට ඔහොම. ආයෙ ටිකක් වෙලා ඔක දාගෙන යනකොට ඒක ප්ලස් වෙනවා. ඒ කියන්නේ මේ අතර. අන්න එහෙනම් දැන් ඔයාලට graph එක පේනවා ඇති. මේ පැත්තට තියනවා නම් මිනිමම්. මේක ඇත්තටම හරියටම ඔක ප්‍රූව් කරන්න නම් මෙතන රූට්ස් දෙක හොයාගෙන එතනට අදාළව කියන්නේ මේ පොයින්ට් එකට අදාළව වැලියුස් අරගෙන එහෙම තමයි ඔක යන්න වෙන්නේ. ඔච්චර නටන්න ඕනේ නැහැ වගේ මේක නිකන් ඔන්නම හදාගෙන ඔලුවට දාගෙන විතරයි ඒක තියෙන්නේ.